රෑත් 12 පහුවෙලා පාඩම් කරද්දි දැන් පාඩම් කරන්න එපා. හෙට උදේට පාඩම් කරන්න කියලා ගෙදරින් බයිනවද? ඒක සාමාන්‍ය දෙයක්. ඉතින් ඇත්තටම මේ රෑ 12 පහුවෙලා රාත්‍රියේදී පාඩම් කරන්නේ එක්සෑම් එක ගොඩ දාන්න පුළුවන්ද? එහෙම නැත්නම් ඇත්තටම වෙන්නේ මේ රෑ පාඩම් කරන එකේ මොලේ විනාශ වෙන එක. ඔයාටත් තේරෙනවද දවල් පාඩම් කරනවට වඩා රෑ පාඩම් කරන එක හොඳයි කියලා? අද ඕන්න අපි කතා කරන්නේ ඒ ගැන. වීඩියෝ එක ස්කිප් කරන්න එපා. දිගටම බලන්න. මේක ස්ටඩි කරන ඔයාට ගොඩක් වැදගත් වෙයි. අපි යමු වීඩියෝ එකට. ඔයත් ක්‍රොනෝටයිප්ස් ගැන අහලා තියෙනවද? ස්ටඩි කරන හැම කෙනාගේම මොළය එක වගේ නැහැ. ඉතින් ප්‍රධාන කාණ්ඩ දෙකක් අපිට බලා ගන්න පුළුවන් මේ ස්ටඩි කරන අයගේ. පළවෙනි කාණ්ඩය තමයි දවල් පාඩම් කරන්න පුළුවන් අය. අනෙක් කාණ්ඩය තමයි රෑ පාඩම් කරන්න ඕන අය. ඉතින් ඔයාලා මේ මොන ටයිප් එකේ කෙනෙක් වුණත් ඔයාලා දැනගන්න ඕනේ ඔයාලට හරියන ටයිම් රේන්ජ් එක හොයාගන්න. ඉතින් මේ ටයිම් රේන්ජ් එක හොයාගත්තයින් පස්සේ ඇත්තටම ඔයා දවල් පාඩම් කරත් රෑ පාඩම් කරත් ඇත්තටම වැඩේ 100%ක්ම ඵලදායී වෙන්නේ ඔයා ඒක මත ෆෝකස්ලි කොච්චර වැඩ ප්‍රමාණයක් කරනවද කියන එක මත. ඉතින් මම අද ෆෝකස්ලි කතා කරන්න යන්නේ ඇත්තටම නයිට් රූටින් එකේ වැඩ කරන කෙනෙක්ට, රෑ පාඩම් කරන ළමයෙක්ට යූස් කරන්න පුළුවන් ස්ටෙප් ටිකක් සම්බන්ධව. ඔයාලා රෑ පාඩම් කරද්දී අනිවාර්යෙන්ම අනුගමනය කරන්න ඕන පළවෙනි ස්ටෙප් එක, එහෙම නැත්නම් පළවෙනි රූල් එක තමයි නයිට් ඩෙබිට් කියලා කියන්නේ. ඒ කියන්නේ ඔයාලා අනිවාර්යෙන් රෑට පාඩම් කරන කෙනෙක් නම් පැය 5ක් 6ක නිින්දක් ගන්න ඕනේ. ඔයාලා හිතන්නකෝ අර මම මුලින් කතා කළා වගේ ඔයාලට සෙට් වෙන්නේ රෑ 6ට 7ට පටන් ගත්ත පාඩම් කරන එක උදේ 3-4 වෙනකම් පාඩම් කරන කෙනෙක් කියලා. ඉතින් ඔයාලා කියන්නේ රැන්ඩම්ලි හිතන්නකෝ උදේ 4ට වැඩ ටික ඉවර කරා කියලා. අන්න ඒ 4ට ඉවර කරා නම් ඔයාලා එතන ඉඳලා පැය 5ක් 6ක් නිදා ගන්න ඕනේ. ඊට පස්සේ දවසේ මේ ඇයි මම එහෙම කියන්නේ? කියන්නේ ඔයාලා හිතන්නකෝ මෙතන පොඩි ප්‍රශ්නයක් එනවා. ඔයාලා මේ විදිහට පාඩම් කරද්දී ඊට පස්සේ දවසේ ක්ලාස් එකක් තියෙනවා කියලා හිතන්නකෝ. අන්න එතනදී ඔයාලා අනිවාර්යෙන් ඒ ක්ලාස් එකට යන්න පැය 3-4කට කලින් පාඩම් කළා ඉවර කරලා නිදා ගන්න ඕනේ. මම එහෙම කියන්නේ මොකද කිව්වොත් ඔයාලා ඒ පාඩම් කරපු කරුණු ටික තියෙනවානේ. ඒ ටික ඔයාලගේ මේ මොළයට යන්න ඕන. හරිද? ඔයාලගේ මනසට ඒ ටික දාගන්න. එහෙම නැත්නම් පර්මනන්ට්ලිම අපි පාඩම් කරපු දේ දාගන්න නම් පැය 3ක 4කවත් අවම නිින්දක් අවශ්‍යයි. මොකද පර්මනන්ට්ලිම data save වෙන්නේ ඒ වගේ හොඳ නිින්දකදී. මම දෙවණියට කතා කරන ස්ටෙප් එක. එහෙම නැත්නම් රූල් එක තමයි blue light and phone block කියන්නේ. ඒ කියන්නේ මෙහෙමයි. ඔයාලා දැන් නයිට් රූටින් එකේ වැඩ කරන කෙනෙක් නම් අනිවාර්යෙන් ඔයාලගේ මොබයිල් ෆෝන් එක ඔයාලගේ ස්ටඩි රූම් එකෙන් වෙනත් පිටත තැනකින් තියන්න. ටයිම් එක බලා ගන්න නම් ඔයාලා වොච් එකක් එහෙම නැත්නම් ක්ලොක් එකක් භාවිත කරන්න. හරිද? ෆෝන් එකේ මම ඇයි කියන්නේ ෆෝන් එක තියාගන්න එපා කියලා. ඔයාලා දන්නවා ඔයාලා ගාව ෆෝන් එක තිබුණොත් ඩොපමින් කියන ඔයාලගේ හෝමෝන් එක පිළිස්සලා ඔයාලට හිතෙනවා ෆෝන් එකේ විවිධ සෝෂල් මීඩියා වලට යන්න. මොකද මොළය අර පාඩම් කර කර යද්දී ඔයාලගේ මයින්ඩ් එක ඔයාලා හරි කැමති වෙනත් වැඩකට ක්ෂණිකව මාරු වෙලා අර වගේ ෆ්‍රී වැඩක් කියන්නේ අර එන්ටර්ටේන්මන්ට් වැඩක් කරන්න. ඒක නිසා ෆෝන් එක ඔයාලා ගාව තියාගන්න එපා කියන්නේ ඒකයි. මම ඔයාලත් එක්ක කතා කරන තුන්වෙනි ස්ටෙප් එක. එහෙම නැත්නම් තුන්වෙනි තර්ඩ් රූල් එක තමයි ඔයාලගේ රූම් එකේ නිතරම බ්‍රයිට්නස් එක වැඩි කරන්න. බ්‍රයිට්නස් එක වැඩි කියන්නේ ඔයාලා ඇයි මම එහෙම කියන්නේ? ඔයාලා කරවල ස්ථානයක පාඩම් කරනවා නම් එහෙම නැත්නම් අඩු ලෝ ලයිට් එකේ පාඩම් කරනවා නම් ඔයාලා නිතරම නිදිමත එන්න බලනවා. අර මේ අපි නිතරම ලයිට් එකක් සෑහෙන සැර ලයිට් එකක් වුණත් ප්‍රශ්නයක් නැහැ. ගොඩක් සුදු ලයිට් එකක් තියෙනවා නම් ගොඩක් වැදගත්. එහෙම පාඩම් කරද්දී මනසට අර නිදිමත ගතිය එන එක සෑහෙන අඩු වෙනවා. මම ප්‍රැක්ටිකලි යූස් කරපුවා. අර මේ කරවල ගතිය එනවත් එක්කම අපි සෑහෙන නිදිමතක් එනවා. ඒක නිසා අනිවාර්යෙන් හයිලයිට් එකක් තියෙන
බ්‍රයිට්නස් එක වැඩි ලයිට් එකක් තියෙන ප්ලේස් එක පාඩම් කරන්න ගන්න මේක ගොඩක් ඔයාලට වැදගත් වෙන ප්‍රැක්ටිකල් එයාලා යූස් කරලා බලන්න. ඔන්න මම අද කතා කරන අද දවසේ කතා කරන අවසාන රූල් එක තමයි නයිට් රූටින් එකේ වැඩ කරන කෙනෙක්ට ෆලෝ කරන්න පුළුවන් අවසාන රූල් එක තමයි එක්සෑම් ඩේ. ඒ කියන්නේ එක්සෑම් ඩේ එක තියෙනවා කියන්නේ ඔයාලට මොකද එක්සෑම් එක ඊට කලින් සතියකට හෝ දෙකකට කලින් අනිවාර්යෙන් ඔයාලා මෙච්චර කාලයක් රෑ පාඩම් කරපු රූටින් එක වෙනස් කරන්න ඕනේ. ඔයාලා කරන්න ඕනේ රෑ 10ක් දෙකත් අතර අනිවාර්යෙන් ෂුවර් නිින්දක් තියෙන්න ඕනේ. හරි. මොකද ඔයාලගේ අර මේ මයින්ඩ් එකේ මයින්ඩ් කියන්නේ අර මේ ගෙවි ගියපු කොටස් රිකවර් වෙන්නේ ඒ ටයිම් එකේ. ඒක සයන්ටිෆිකලි පිළිගත්ත එකක්. ඔයාලට සමහරවිට මේක ගැන දැනුවත් ඇති නොදැනුවත් ඇති. ඔයාලා අද කියන සමහරට දැනුවත් වෙන්න. ඒක ඇත්තටම ගොඩක් ඔයාලට මේ අනාගතයට වැදගත් වෙයි. රෑ 10 දෙකක් අතර ටයිම් එකේ ඔයාලා නිදා ගන්න ඕන. ඊට පස්සේ උදේ නැගිටලා මොන වෙලාවක පාඩම් කරත් ප්‍රශ්නයක් නැහැ. අනිවාර්යෙන් උදේ අන්න ඒ ටයිම් රේන්ජ් එක ඔයාලා දැනගෙන සතියකට කලින් ඒ වැඩ ටික කරගෙන යන්න. අනිවාර්යෙන් ඔන්න ඔය විදිහට තමයි නයිට් රූටින් එකේ ස්ටෙප් ටික අනුගමනය කරගෙන සක්සස්ෆුලි කියන්නේ ෆුල් ටාගට් කවරේජ් එකක් ගන්න පුළුවන් විදිහට හරියට වැඩ ටික කම්ප්ලීට් කරගන්න පුළුවන් රූටින් එකක් හදාගන්න. ඔන්න ඉතින් අද අපි ඇවිල්ලා තියෙන වීඩියෝ එකේ අවසාන අදියර කන්ක්ලූෂන් එක මම ඔයාලට දෙන ඇඩ්වයිසර් කොටසට. ඉතින් ඔන්න ඔය මම මුලින් කියපු ස්ටෙප් ටික තමයි ඔයාලට මට අද කියන්න ඕනනේ. මොකද ඒ ටික මේ ඔයාලට කියලා දෙන්න ඕනේ. ඒක සෑහෙන වැදගත් වෙන කොටස් ටික. ඒ වගේම මේ මම ඔයාලට කවදාවත් කියන්නේ ඇයට නිදා ගන්න එපා. එහෙම කියන්නේ අනිවාර්යෙන් ඔයාලා ඇයට නිදා ගන්න ඕනේ. එහෙම කියන්නේ නැහැ. ඒ වගේම ඔයාලට රෑ පාඩම් කරන්න එපා කියන්නේ නැහැ. මොකද මම එහෙම කිව්වොත් රෑ පාඩම් කරන්න පුළුවන් ළමයෙක්ට කරන ලොකු සාධාරණයක්. ඉතින් මාත් ගොඩක් කාලයක් තිස්සේ මාස 4-5ක් රෑ හොඳට නිදිමනාගෙන පාඩම් කරපු කෙනෙක්. මම රෑ පාඩම් කරන්න අමාරු වුණත් මම ඒක නම් මමයි self study විදියට very dedicatedly වැඩ කරේ මම. වෙන කරන්න දෙයක් තිබෙන නිසා වැඩ ටික ගොඩට ගෙනිච්ච නිසා ඉතින් මම අර ප්‍රැක්ටිකලි අත්දැකපු දේවල් ටික ඔයාලට මගේ එක්ස්පීරියන්ස් ටික ෂෙයා කරගන්න හිතෙනවා. මොකද ඒක ඔයාලට වැදගත් වෙයි. මට වෙච්ච වැඩ ටික ඔයාලට වෙන්න ඕනේ නැති නිසා. ඔයාත් රැට පාඩම් කරන්න පුළුවන් කෙනෙක්ද? එහෙම නැත්නම් ඩේ පාඩම් කරන්න පුළුවන් කෙනෙක්ද කියලා පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඉතින් ඒ වගේම ඔය WhatsApp channel එකත් එක්ක සෙට් වෙලා ඉන්න වීඩියෝස් ටිකක් අනිවාර්යෙන් දාපු ගමන් ඔයාලට තොරනල් ටිකක් බලා ගන්න පුළුවන්. අනිවාර්යෙන් channel එක subscribe කරලා ඒ වගේම bell එක all කියලා දාගෙන යන්න. අපේ FB account එක follow කරගෙන යමු. එයාලගේ මේ වගේ වටිනා වීඩියෝ ඔයාලා ගාවටම ගෙන ගන්න පුළුවන්. අනිවාර්යෙන් අපේ follow කරගෙන තියාගත්තා. ඉතින් එහෙනම් මේ වගේ තවත් වටිනා වීඩියෝ එක අපි හැමෝටම සුබ දවසක්.